ඒ තරින්දු මේ මං ඔබට කිව්වේ අර වඩපම් බෙදලා බඩුකඩේ මට පේන්නේ නැහැ දාපිටේ මට පේන්නේ නැහැ ඔබ නියමටම කරනවා බං මේ මං කිව්වා වගේ ඔබ ඇස්පේ නැති විදියට එතන ගිහලා ඉඳපන් හරි 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 ඊට ටික මම බලා ගන්නවා හරිද ටැටරයක් මොකද්ද බලන්න නේද නෝන වෙන දේවල් මිනිස්සුන්ට නේද වරේ මාව ගෙනියන්න බදා පිට යන්නේ මට පේන්නේ නැහැ නේ මාත්‍ය ඇයනේ මේ නෝනේ කෙනෙකුත් ඉන්නේ ඔය මාත්‍ය සුවඳින්නේ අඳුරගන්නේ දුම හැකියාවක් තියෙන මාත්‍ය ඔව් දැන් සුවඳින්නේ මාත්‍ය මේ ඉන්නේ තරිඳු මේ ඉන්නේ දාපෙණිය අයියා මාත්‍ය මේ ඉන්නේ තරිඳු ඉතින් මේ ගොඩාක් දක්ෂ හොඳ කොල්ලෙක් මාත්‍ය හොඳට ඉගෙනගෙන ඉන්නේ කරුණික මහත කියන්නේ මහත්යෝ උපතින්ම S2 පේන්නේ නැහැ එදා ඉඳලා මහත්යෝ ඉතින් මම තමයි මුගේ හැම දෙයක්ම බලන්නේ නේද කියපන් ඔව් මගේ හැමදේම බලා කියන්නේ දාපෙණිය අයියා තමයි ඉතින් මහත්යෝ මේ ආබාධිත පුද්ගලයන්ට ඉතින් මේ ආධාර වගේක් දෙනවා කියලා ආරංචියක් ආව මහත්යෝ ඉතින් මේ අපේ තරිඳුටත් මොකක් හරි ආධාරයක් දෙන්න පුළුවන් නම් මහත්යලාට බොහොම පින් මහත්යෝ තරිඳු වැඳපන් ඔව් මහත්යෝ ගොඩාක් පින් බලන්න කොච්චර ධෛර්යවන්ත තරුණයෙක්ද කොච්චර බාධක මැද ජීවිතය අරන් ගියත් ඉගෙනගෙන මට නම් හරිම සතුටුයි දරුවෝ හරිම සතුටුයි හරිම ආදර්ශවත් තරුණයෙක් තරිඳු පුතේ අපිට හරිම සතුටුයි අද ඔයව හම්බෙච්ච එක ගැන තරිඳු පුතේ ඔයාලා වගේ කට්ටිය මේ ලෝකේ තනි වෙලා නැහැ දැන් මේ දාබරේ අයියා ඉන්නවා ඒ වගේම අපි ඉන්නවා ඔයාලා වගේ අයට උදව් කරන්න ඒ වගේම දෙවියෝ මේ ලෝකෙට හැමෝම එවලා තියෙන්නේ තව කෙනෙක්ට උදව් කරන්න ඔය ඉගෙනගත්තු දේවල් වලින් ඔයාටත් පුළුවන් තව කෙනෙක්ට උදව්වක් කරන්න ඒකට තමයි අපි ජීවත් වෙන්න ඕනේ තරිඳු පුතේ මහත්ලා කියපු වචනයක් පාසා මාගේ හදවතටම වැදුනා මහත්තයා කිව්වා වාගේ මාත්තාසයි මට පුළුවන් හැකි ආකාරයෙන් කාටයි හරි උදව් කරන්න බලන්නේ වචන සුමිත් මට දැන් මහත්තයාට උදව්වක් කරන්න පුළුවන් මොකද්ද මගේ දරුවෝ මම කැමති නෑ මහත්තයා වගේ රත්තරන් මිනිස්සෙක් එහෙම කවුරුවක්වත් ඉස්සලා අපහසුතාවයට පත් වෙනවට එහෙනම් මං කියන්න මහත්තයා කයිසි මේ සිප් එක ඇල්ල දාපිරයි මේ බලාගෙන කලබලයට අහුවේ හරියට දැන් ගන්න ඉන්න ආධාර අරయ్యා තරිඳු මහත්තයා මට කතා කළාද බලන්න මම මොඩේ තන්දු මම මොකක් පේන්නේ දාපිරයි මේකන් යකෝ දැන් වැඩක් නෑ අතන කාලා වෙලේ දැන් මගුලක් කරනද නැහැ ආ මොබයියා මට පේන්නේ නෙට් එකේ ඉන්නුනේ අම්මේ මට පේන්නේ දාපිරයි දැන්වීම වැවේ වතුර පොඩ්ඩක්වත් නොමැති බැවි මාළු පැටවෙකු හෝ බිහිවන තුරු මාළු නොවල්ලන මෙන් මෙයින් දැනුම් දෙමි හොරෙන් හෝ මාළු ඇල්ලුවොතින් දැල කටේ ඔබනු ලැබේ කවුසුනිල්ලක ඒව ගන්නේ තෝරන බල තෝ තේක බීපන් මට පොලයක්ෝ මේක කන කෑම අපේ මේ බල්ලුක කන්නේ බෑ අම්මා පන්නේ මේ ඉලක්කේ හදිබන්න ඕන මොනවද මේ හදන්නේ මේ පරිපුරිනෝ ඉලක්ක ගන්න පුළුවන් බල පාපිලා තාවුන්නේ තෝ මට බෙදෙන්න කෑමට පාසල් 30කට ණයයි මේ මට තව ඉලක්ක ගන්නකො තිබා මගේ වෙඩින් එක මේව කරගත්තානේ වෙඩින් හෝල් එක බලන්න ගියා ඒ ප්ලේට් වල ගණන් ඔක්කොම මෙව වෙලා තියෙන්නේ අපේ සතේ නෑ බැරිම තැන ගියා ලෝන් එකක් මෙව කරගන්න කියලා ඒ වගේත් ඔක්කොම පොලි යනම්මන ඔක්කොම මෙව වෙලා තියෙන්නේ වෙඩින් එකට කලින් අනිවාර්යෙන් පිස්සු මෙව වෙනවා අනිවාර්ය වෙනවයි
පිස්සු මෙව්ව වෙනව නෙවෙයි. දැනටමත් උඹලට පිස්සු මෙව්ව වෙලා තමයි තියෙන්නේ. ඒක ගොන්වට ලබ්බෙක්නේ. ලෝන් දාලා ගන්නවද කියහන්කෝ විඩිම. ලෝන් දාලා විඩිමක් ගත්තාම මාසයක් දෙකක් යද්දි නිකන් ගෑණි පේන්නේ හූනියමක් වගේ. හූනියමක්. මේ අහපන් මල්ලි. උඹලා ඔය බැංකු ලෝන් දාගෙන 17 ණය වෙලා නෑදෑ සනුහරේට කියාගෙන අර ෆොටෝ ගහන එන පොරවල් ගෙනල්ලා ෆොටෝ ගහගෙන ඔය ඔක්කොම නර්තන මොකටද? වර්ගය බූ කරන්න නේද? සත්තු තොපිට hina වෙනවා යකෝ. අර බල පරවස්ස. අරවස්ස කාටද hina වෙන්නේ? බොට යකෝ බොට. වෙඩින් ගන්න කාලයක් නෙවෙයි මල්ලි මේ කාලේ. වෙඩින් ගන්නව නම් ගන්න තිබ්බන්නේ කොයි කාලෙද? අපේ කාලේ. මේ පලාතෙම හොඳම වෙඩිම ගත්තේ කවුද? මේ ජනක බං මේ ජනක. උඹ දන්නවද ඇමරිකාවේ බොම්බා යගනුවර බුරාජල් කලීපා. කලීපා කන්නාඩි දාන ගෑනු කෙනෙක් නම් මතකට එනවා. වාසගමත් එක්කද නම කිව්වේ? ඒ මගුලක් නෙවෙයි යකෝ. බුරාජල් කලීපා කියන්නේ මහා විශාල හෝටල් කුළුණක්. ඒකේ උඩම තට්ටුව අර චොපර්බානික මල්ලි. ඒකට ගිහින් නැගලා හොම අහන් හිටපුවාම තවතිසාවේ දිව්‍යාංගනාවන්ගේ කුංජනාද ඇහෙනවා. කුංජනාද. අර මෙහෙකේ දැයනා විතරයිනේ. එහෙකේ ඇහෙනවා. උඹට කියන්න මල්ලි. මගේ ඔය ඥාති යාළුවෝ හැමෝමත් එක්ක බස් 27ක් ගියා බං. හරිද? බස් 28ක් ගියා. අපේ ජූඩි බාප්ලා එකක් ගියානේ. බස් 28ක් ගියා බුරජා කලීපා වලට. ඔබ දන්නවද කවුද මගේ සාක්ෂි සංකරේ කියලා? නෑ නෑ. ස්ටිව් ජොබ්ස්. ඒ කවුද ජනකයි? විහිළු කරන කෙනෙක්ද? උඹ විහිළු කරන්නේ උඹ. යකෝ Facebook එකේ අයිතිකාරයා. අන්න එහෙමයි මේ ජනක සතයක්වත් ණය නොවි නම්බුකාර විදියට මගුලක් ගා. මට මතක විදියට උඹලා ඒ දවස්වල එන පොඩි මට ජනකේ මගේ හිතේ ජනකයාගේ මගුලකට වෙන්න දෙන්න කතා කර කර හිටියේනේ. මල්ලිට කියන්න මල්ලි ජනකයාගේ මගුල් තමයි මගුල්. තව පොඩ්ඩෙන් සොල්ටගේ අව මගුල් එන්නේ මේ මගුල ඉවර වෙන්නේ. ගාලා කඩු පාරට ගියේ මතක ජනකයි. ජනකයියට මතක ජනකයියාගේ අර පළවෙනි ගෑණි පන්නන් එන්න ගියා අපි අර තොට ළඟ. අර මුදලාලියාගේ වීල් එක අරගෙන ගියානේ. මුදලාලියාගේ වීල් එක අරගෙන අපි තුන් දෙනෙක් ගියේ මතක නැද්ද? අර ඒකගේ මිනිහා වීල් තුනකින් අපිට කොටන්න බැන්නුවේනේ. මල්ලිට කියන්න මල්ලි උන් අර ජපන් පාලමෙන් පල්ලෙහාට දැම්මනේ අපේ මුදලාලියාගේ වීල් එක. මතක නැද්ද ජනකයි? තමුසේ මුදලාලියට වීල් එකේ ලස්සපා දුන්නේ නැහැ නේද ඔයි? බල්ලු වැඩ කරන්න එපා ඔයි. ඕම් බලනවා මිනිහා මැරලවත් තමුසේ ඉන්න දෙන්න. මේ ඒක නෙමෙයි ජනකයි. අපි අර කිල්නොච්චිය පැත්තේ ගොයන් කපන්න ගිහලා කළු කැත්ත කබර ගෑණියක් ගෙනවා මතකද? අර අපි ඔක්කොම ගිහලා ගොයන් කපන ගෙදර අර උයපු ගෑණියෝයි. ඒකිත් ගියා නේද ඔයි? තමුසෙත් එක්ක බුලන්ද ඔයි ගෑණියට ඉන්න. හැබැයි දැන් ඉන්න ගෑන්න රත්තරන් ජනකයි. අවුරුදු 3ක් විතර පවුල් කනවා නේද 4 දෙනා? කොහෙද යන්නේ? අර මැරිච්ච තමින්දයාගේ 3 වෙනි කසාදේ නේද? අර නයාගාල මැරුණේ. නයාගාල මැරිච්ච තමින්දයාගේ 3 වෙනි කසාදේ. වැඳලා ඉන්න. මේ ජනකයි ඔය තියෙන ණයතුරු ටික ගෙවලා දාලා මුදලාලියාගේ ලක්ෂ 5ක් දීලා දාලා අපිටින් ඉන්නෝයි. රත්තරන් ගෑණියක් තමුදර හම්බෙලා තියෙන්නේ. මටත් වැඩ ගොඩක් තියෙනවා මල්ලියා. මේ මං ගිහිල්ලා එන්න ජනකයි. යනවා හොඳේ. මේ ඒක නෙමෙයි ජනකයි. ආයේ ගෑණිය පන්නනවා එවනම් මට කියන හොඳේ. අපි ඔය තැන් තැන් වල කියවන්නේ නැහැනේ මල්ලියා. ජනකයි අපි ගිහිල්ලා එන්න. එහෙනම් මල්ලි ජය වේවා හොඳේ. යනවා හොඳේ. ගිලා ගෑණිට කොටන්න ගියුප එක වැරදි. හැබැයි උතන වැරද්ද තියෙන ඇත්තම පාලිතයාගේ මිනිහනේ පවුල් කඩා හිරවන්න යන්නේ. අනේ මේ ඔය සිරිල් පාලිත මගුලක් නෙමෙයි. මම මේ කල්පනා කරන්නේ ඊ අර මහත්තුරු කියපු විදිහට මේ ඕනම තැනක පුපුරන ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. අපි හොඳට අවධානයෙන් යන්න ඕනේ මේ යන ගමනක් බිමනක් වුණා. මම අවදානේ යන්නේ. හොඳ අවදානේ යන්නේ. මම හොඳ අවදානෙන් යන්නේ බලාගෙන කරගෙන. උඩ මොනවද බලන්නේ? බිම් බෝම්බයක් තිබ්බොත් එහෙම. බෝම්බයක් කොහෙද අරක උඩ බිම බලාගෙන ඵලයක්. බට්ටෙක් නෙමෙයිනේ. බෙට්ටක්නේ. එන පත ගොම් බෙට්ටකට බය වෙලා මෙතන පාර බලාගෙන මෙහෙන් යන් කෝක පාක් ගන්න. බිම් බෝම්බයක්. බිම් බෝම්බයක්. බෝම්බයක් නෙමෙයි බා පොල් කොම්බයක් අර කවුරු ඩිවිලා සික්ක පොල් කොම්බයක්. එහෙම බය වෙන්න එපා. එහෙම නෑ මේ යම පාරි. අයියෝ. පාර ගහට එහා පැත්තේ බිම් බෝම්බයක්. බෝම්බයක් තමයි යකෝ. ඒකනේ මම කිව්වේ ඒක සිරාවටම බෝම්බයක්. මේ සතුටු වෙන්න එපා බෝම්බයක් කියලා. යකෝ බෝම්බයක් ඒක. එන බය ගන්න. අනේ කාලා බේරගන්න. අපි බේරගන්න. බෝම්බය දාලා